ගොඩක් අය අපේ මුගටි බබාලට ගොඩාක් ආස හිතිලා ගොඩක් කට්ටිය මට මැසේජ් දාලාත් අහනවා මේ පැටව් දෙන්න පුළුවන්ද කියලා. අනේ සමාවෙන්න මට මේ පැටව් දෙන්න විදිහක් නෑ. දැන් එයාලා ගොඩාක් ලොකුයි. එයාලව පොඩි කාලෙම තව කෙනෙක්ට හුරු වෙනවා වගේ ලොකු වුණාම මේ තව කෙනෙක්ට හුරු කරගන්න හරි අමාරුයි. ඉතින් එයාලා හරි නිදහසේ හැදෙන බබාලනේ. ඉතින් මට සමාවෙන්න මට එයාලව දෙන්න විදිහක් නැහැ. ඉතින් ඔයාලා ගොඩාක් ආස වුණ හින්දා මට හිතුණා ඔයාලට මෙයාලගේ වීඩියෝස් ටිකක් අරගෙන ආවොත් හොඳයි කියලා. මෙයාලව ගොඩක් කට්ටිය දැකලා තියෙන තනි වශයෙන්. ඒ කියන්නේ ගෙවල් වල ඇති කරන කට්ටිය දන්නවා ඇති ගොඩක් වෙලාවට මෙයාලා පැටව් ගෙදර දානවා හරීම අඩුයි. ඉතින් එහෙම හරි කලාතුරකින් තමයි ගෙදරක පැටව් දාන්නේ. මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් මමත් ගොඩක් දේවල් දැනගත්තේ අපේ චූටියා පැටව් දැම්මට පස්සේ මෙයාලා මොන වගේද, මෙයාලා චූටි කාලේ මොන වගේද ඉන්නේ, මෙයාලගේ හැසිරීම මොන වගේද, ඒ වගේම මෙයා පැටව් දාපුවාම මොන වගේද හැසිරෙන්නේ, එයාලා නපුරු වෙනවද, ඒ වගේ දේවල් මම ගොඩාක් දේවල් දැනගත්තේ මෙයා පැටව් දැම්මට පස්සේ. ඉතින් මට හිතුණා මේ මුගටි ඇති කරන කට්ටියත් ඇති, ඒ වගේම ඇති කරන්න ආසාවෙන් බලන් ඉන්න අයත් ඇති, එයාලට මෙයාලා ගැන චූටි විස්තර ටිකක් ගෙනාවොත් හොඳයි කියලා. ඉතින් මං ගාව ලස්සන මෙමරිස් ගොඩාක් තියෙනවා මෙයාලගේ. මම මේවා අප්ලෝඩ් කරේ නැති වුණාට මං ඔයාලට ඉස්සරහට මේ වීඩියෝස් එකෙන් එකට ගේන්නම්. මෙයාලා කන්න ආස මොනවද ඒ දේවලුත් මෙයාව අපිට හම්බුනේ කොහොමද, මෙයාලා අපි බලාගන්නේ කොහොමද කියලා